Hello my friends, welcome back to the channel EP Travel Diary. අද අපි ඔයගොල්ලන් එක්කන් යන්නේ මේන්ලෑන්ඩ් එකක ඉඳගෙන දූපතකට. ඒ ඔයගොල්ලෝ හැමෝම දන්න තායිලන්තයේ ඉඳන් ෆුකට් වෙත. අපි තායිලන්තයට ගොඩ බැස්සට පස්සේ අපිට ෆුකට් වලට යන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ගොඩබිමිනුත් අපිට ෆුකට් වලට යන්න පුළුවන්. අනිත් එක තමයි ඩොමෙස්ටික් ෆ්ලයිට් එකකින්. නමුත් ලේසිම ක්‍රමය තමයි ඩොමෙස්ටික් ෆ්ලයිට් එකකින් ෆුකට් වලට යන එක. මොකද ඒකට ගත වෙන්නේ පැය එකහමාරක් වගේ සුළු කාලයක්. ඔබ බස් රූට් එක තෝරගත්තොත් ඒකට පැය 10ක් 15ක් විතර ගත කරන්න වෙනවා. ෆුකට් අයිලන්ඩ් එක ගැන අපි කතා කරොත් අයිලන්ඩ් එක පිහිටලා තියෙන්නේ තායිලන්තයේ දකුණු දෙසින්. මේක දූපත් සමූහයකින් පිරි ප්‍රදේශයක්. ඒ එක්කම තමයි මෙම දූපත් සමූහය අන්දමන් 100කට මුහුණ පාලා තමයි තියෙන්නේ. අපි රෆ්ලි ජනගහනය ගත්තොත් ෆුකට් වල ලක්ෂ 4ත් ලක්ෂ 5ත් ප්‍රමාණයක් තමයි ජනගහනය ඉන්නේ. හැබැයි ඔබට මේක දැක ගන්න පුළුවන් ඔබ ෆුකට් වලට ආවොත් ඒක සංචාරක පාරාදීසයක් කියලා. ඒ වගේම තමයි ඔබ ෆ්ලයිට් එකේ එනකොට මේ වගේ ලස්සන මනරම් දසුන් දැක ගන්න පුළුවන්. ෆුකට් අයිලන්ඩ් වල තියෙන අයිලන්ඩ්ස් වල අයිලන්ඩ් සමූහය උඩින් ලස්සනට මේ විදිහට බලා ගන්න පුළුවන්. ෆුකට් වලට මෙච්චර සංචාරක ආකර්ෂණයක් ලබා ගන්න හේතුව තමයි මේ අයිලන්ඩ් සමූහය. මේ දූපත් ඉතාම ලස්සනයි. ඒ වගේම තමයි ෆුකට් වල ඉතා නොගැඹුරු මුහුද තීරයක් තමයි තියෙන්නේ. ඒ නිසා ඕනෑම සංචාරකයෙකුට ඇවිල්ලා මෙහි ඇති තරම් විනෝද වෙන්න පුළුවන්. ඒත් එක්කම තමයි තියෙන පරිසර තත්ත්වයන්. මේ පරිසර තත්ත්වයන් ඉතාම ට්‍රොපිකල් කන්ඩිෂන් එකේ තමයි තියෙන්නේ. නිසා ගොඩාක් ෆොරිනර්ස්ලට මේක මහඟු තෝතැන්නක් වෙනවා. අපි ඊට පස්සේ දැන් බලමු ෆුකට් අයිලන්ඩ් එකේ බීච් වලට අමතරව මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා. හරි. අපි දැන් ෆුකට් අයිලන්ඩ් වලට ලෑන්ඩ් කරලා ඉන්නේ. ඉමිග්‍රේෂන් එකේ වැඩ කටයුතු ටික ඉවර කරගත්තට පස්සේ අපිව මේ විදිහට සාදරයෙන් ෆුකට් අයිලන්ඩ් වෙත පිළිගන්නවා ඒගොල්ලෝ ඇවිල්ලා. ඒ එක්කම තමයි එයාපෝට් එකේ පොඩි ෆොටෝ බූත් එකකුත් තියෙනවා. කලින් ඔයගොල්ලෝ දැක්කා වගේ විසිට් එක මෙමරයිස් කරගන්න. මේ තියෙන්නේ එයාපෝට් එකෙන් එළිය දර්ශන. ඔයගලන්ට පේන විදියට හරියටම මේක ඉතාමත් මේ දවස්වල නම් ඉතාම උණුසුම්. දැන් අපි යන්නේ ෆුකට් වල මේන් බීච් ඒරියා එකට. මේ බීච් ඒරියා එක හරිම ලස්සනට ඒගොල්ලෝ අරේන්ජ් කරලා තියෙනවා. මොකද සංචාරකයන්ට පහසු විදිහට තමයි හැම එකම ඒගොල්ලෝ ફોකස් කරලා තියෙන්නේ. මේ සමහර දේවල් සමහර ස්ට්‍රක්චර්ස් අපිට ගොඩක් වෙලාවට බුද්ධ ආගමේ මතකයන් ගෙන එනවා. මොකද ඇත්තටම ෆුකට් වල බුද්දිස්ට් කල්චර් එකත් හරිම වැදගත් විදිහට පිහිටලා තියෙනවා. අපි මේ බීච් එකට කියනවා පැටොං බීච් කියලා. පැටොං බීච් එකේ තමයි මේන්ම අයිලන්ඩ් ඇක්ටිවිටීස් තියෙන්නේ. බීච් ඇක්ටිවිටීස් වලට අමතරව ෆුකට් හරිම ප්‍රසිද්ධයි shopping වලට. shopping ගත්තොත් තායිලන්ඩ් වල බැංකොක් වලට වඩා ටිකක් ගණන් වැඩි වුණත් ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. මේ තියෙන්නේ එක shopping mall එකක්. ඉතා විශාල shopping malls පිහිටලා තියෙනවා. international brands ඔක්කොම මේ shopping mall වල available වෙලා තියෙනවා. ඔයගලන්ට හිතේ ඇතියට shop කරන්නත් පුළුවන්. හරි. shopping කරාට පස්සේ ඕගොල්ලෝ ඔක්කොමලා දන්න විදිහට
ෆුකට් කියන්නේත් නොනිදන නගරයක්. සංචාරකයෝ වැඩියෙන්ම ආකර්ෂණය වෙන්නේ මේ වෝකින් ස්ට්‍රීට් කියන ඒරියා එකට. මොකද රාත්‍රිය එළි වෙනකම්ම නයිට් ඇක්ටිවිටීස් නයිට් ලයිෆ් එක උපරිමයෙන්ම තියෙන තැනක් තමයි ෆුකට් අයිලන්ඩ්. ඉතින් මේ ස්ට්‍රීට් එකේ ඕගොල්ලන්ට ඇති තරම් විනෝද වීමේ අවස්ථාවන් සහ අවකාශයන් සලසලා තියෙනවා. ඕගොල්ලන්ට පබ්ස් තියෙනවා. බොන්න ඕනම් පබ්ස් වල ඒ රසය විඳ ගන්න පුළුවන්. ඊට පස්සේ නයිට් ක්ලබ්ස් වලට ගිහිල්ලා ඕගොල්ලන්ට ඩාන්ස් කරලා ඒ විදිහේ එක්ස්පීරියන්ස් එකක් ගන්නත් පුළුවන්. සෑම එක්ස්පීරියන්ස් එකකටම අවස්ථාව මේ වෝකින් ස්ට්‍රීට් එක තුල සපයලා තියෙනවා. ඉතින් ඒක අමුතුම ඒක ඉතාමත්ම හොඳ අත්දැකීමක්. ඒ එක්කම තමයි මේ වෝකින් ස්ට්‍රීට් එක රාත්‍රියට මිනිසුන්ගෙන් පිරී තිරී යනවා. ඔබලටත් දැන් ඒක දැක ගන්න පුළුවන්. මෙවැනිම නැවුම් අත්දැකීමකින් නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් අද මම සමුගන්නවා. ඔබලත් මෙවැනි වීඩියෝ නැරඹීමට කැමති නම් මගේ channel එක subscribe කරලා like කරන්න. සුබ දවසක්.